එපා. කෑ ගහන කතන්දර නෙමෙයි ඇත්ත කතා කරන්නේ. අපි මානසික වැඩලා ඉන්නේ උපරිම අපිට සල්ලි ඕන කොහෙන් හරි. මම සල්ලි අරගෙන මම ඕගොල්ලන්ගේ සල්ලියන් ගෙදර තියාගත්තා. හරි මේක අහන්නකො මල්ලි. හරි මම මේ සුවදව කියන්නේ පොඩ්ඩක් අහන්නකො. මගෙන් සල්ලි මේ දෙන්න ඇවිල්ලා අරන් ගියා. හරිද? බබා තමාල් දාන්න. කටේ කතා කරන්න එපා. සල්ලි ගත්තට දීපල්ලා. මහත්තයෝ මේ රෑන්නලියේ ගහන ඔක්කොම ගහනවා. එකපාරයි දෙපාර ඒක හරි හරි. අය මකරන්න පොඩක් ඔයාගේ සල්ලි මං ඇවිල්ලා ගත්තද? මෙයා ඔයාට දීලා තියෙන්නේ. එහාට වල දීලා තියෙන්නේ. මම සල්ලි ගෙදර තියාගත්තා. ඒක එහෙනම් කම්පැනි එක ආරක් දුන්නේ. මේක ගන්න මාව ගෙනියන්න. හරි ඔයා ගිහලා ගන්න මාව ගෙනියන්න. මම සල්ලි දාපු එක. මගේ මිනිස්සුන්ගේ සල්ලි මම දීලා තියෙනවා. අර වරෙන් කැතර වරෙන් ආදරක් ඔබ කොඩේ කරන්නේ හරි හරි මිනිස්සුන්ට සල්ලි දෙන්න දෙපන් ගෑණිය එහෙනම් ඔයාලා පුතාට හොරක් කරන්න පුරුදු කරන්න එපා නේ ඌ කෑමස්සට හරි සල්ලි දෙන විදිය කියන්නේ එක පකේ කතාවක් කරත් එපා සල්ලි දෙන විදිය කියපන් කතා කරන්න ඉගෙන ගන්න වීඩියෝ කරපන් කතා කරන්න ඉගෙන අනුගේ සල්ලි කරනකොට හොඳයි. අපි බලන් දුන්නේ. ඔයා කතා කරනවා සල්ලි ගන්නවා පොඩ ඉඳලා පොඩ්ඩක් කතා මම මගේ මේක ගන්න බෑ. ආරකට දෙන්නේ මම විතර ගන්න බෑ. මම මොකද එක සෙටේ තමයි මේ තට්ටු ගාලා ගහලා තියෙන්නේ. එක සෙටේ. ඔව් අපේ සල්ලි තමයි. මගේ කලියක් මම කියලා කෑ ගහන්නම කොහොමද හරි කෑ ගහන්නේ ඇයි කියන්නේ නිලධාරි කොයි? ලොකු මල්ලි සොරුපියා දී ලක්ෂ 30 රුපියල කරන්නේ. අපෙන් අල්ලන්න මගේ වීඩියෝ කරා
මේ රුපියලක් අතරන්නේ නැහැ. හරි, එතකොට- දැන් දැම්පලයක්. හරිද? එතකොට දැන් ඔය දෙන වග කියනවාද? ඔය දෙන මගේ සල්ලි වග කියනවාද? හරි මම ගෙදර තියාගත්තේ නැහැ. හරිද? ඔයාගත්තේ නෑනේ. ෆෝන් දීලා තියෙනවා. හරිද? ඇත්ත. මේ ඔය මට ලොකු නෑ. ඔබ දැනගනි. සයිස් එක බලන්නකෝ. වීඩියෝ කරලා. ඔව් එහෙම තමයි දත් කරුවේ. එදත් කෑ ගාලා ප්‍රශ්නේ මගේ ඇරියා. හරි දැන් අකිලව ගෙන්නන්න. අකිල ගෙන්නන්න අපි යන්නේ. මේකනේ අහන්නකෝ දැන් සනතුයි රහානුගෙන් අපි ගත්තේ නෑ ගයාන්ට දුන්නා. හරි. එතකොට ගයාන් මම කියන්නේ ධනංජය ගාවට හරි යන්න අපි වගේ. මෙයාට දෙන්න බෑනේ. ඔයා ධනංජය ගාවට හරි අපිට මෙතන ගෙන්නනවා. දැන් ඒකේ ළමයි කතා කරන්නේ. එයා සල්ලි දෙන්න කියනවා. ඔයා මට කිව්වා නම් දැන් එනවා කියලා මම අකිලා ගෙන්නනවා. එයා මෙතන එළවා මච්චිනාද මට නිකන් ටෝක් කරනවා. මෙයාට සල්ලි දෙන්නකො. සල්ලි දෙන්න කියනවා. එයා නෙවන්නේ මොනවද කතා කරන්නේ දෙපා. එයාට ඔක්කොම සමෝට මාව අද දවසේ තාත් එක්ක කියනවා. එයා යාළුවෝ මාරු වයි අපි වාහනක් තිබුණා. මාරු තිබුණා අපේ වාහනක් අද වෙනස් බැලුවා. අනිත් අකියෝ අපේ සල්ලි දෙන්න යන්න. සල්ලි දියන් යන්න. උඹලව අමාරුවේ දාන්න නැතුව තමයි උඹලව එකතු කරගන්න නැතුව. උඹ කෝල් ගන්න හැමදාම කෝල් ගන්න